ආයිබෝවන් තුම්මුල්ල වෝඩයිරි YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මේ දිනවල යුක්‍රේන යුද්ධය ගැන ඉතා විශේෂ කතා බහකට ලක් වෙලා තියෙනවා. ඒ ඇමරිකානු සහාය යුක්‍රේන්ට නැති වේවිද කියන ප්‍රශ්නය නිසා. හැබැයි මේ මොහොතේ ඇමරිකාව නැති වුණත් අනෙකුත් නේටෝ සමාජයන් එකතු කරගෙන මේ ගමන යන්න එක්තරා රටක් උත්සාහ කරනවා. ඒ 1945ට කලින් ලෝකේ බලවතා වෙලා හිටපු එක්සත් රාජධානිය. එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යය. ඉතින් මේ මහා බ්‍රිතාන්‍යයට මේ වැඩේ දැන් කරගන්න පුළුවන්ද? මොකද 1945න් පස්සේ මහා බ්‍රිතාන්‍ය කියන්නේ ඒ තරම් ප්‍රබල රටක් නෙමෙයි. ඇමරිකාවේ ජූනියර් පාර්ට්නර් විදිහට තමයි මහා බ්‍රිතාන්‍ය කටයුතු කළේ. ඉතින් ඔවුන්ට දැන් පුළුවන් ද මේ නායකත්වය ගන්න? අද කතාව මේ මහා බ්‍රිතාන්‍යයේ හමුදා ශක්තිය ගැන. අහලා බලන්න කතාව. 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වෙන විට එක්සත් රාජධානිය ඉතාමත් දුර්වල රටක් බවට පත් වෙනවා. ඇත්තටම අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හැදෙනවා. ග්‍රේට් පවර්ස් දෙකක් ඉස්සරහට එනවා. ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය. ඉතින් ඒ මොහොතේ මහා බ්‍රිතාන්‍යය කටයුතු කරන්නේ දෙවන පෙළ රටක් විදියට. නමුත් 1991 දී සෝවියට් දේශ බිඳ වැටීමත් එක්කම රුසියාව බිහි වෙනවා. හැබැයි රුසියාව ඒ වෙනකොට දුර්වල රටක්. ඉතින් ඇමරිකාව ලෝකයේ එකම තනි බලවතා බවට පත් වෙනවා. ඉතින් ඇමරිකාව පිටුපස් තමයි මහා බ්‍රිතාන්‍ය හැමදාමත් හිටගත්තේ. ඉතින් මහා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය වුණත් මේ කොලනි ටික Tamanට අහිමිවීමත් එක්ක ඒ තරම් ප්‍රබල ආර්ථිකයක් ඔවුන්ට හිමි වෙන්නේ නැහැ. ඒ නිසාම ඔවුන් හමුදාව එන්න කුඩා කරනවා. 1945න් පස්සේ මහා බ්‍රිතාන්‍ය තමන්ගේ තත්ත්වය රැකගත්තේ ඇමරිකාවේ සෙවනේ ඉඳගෙන. ඒ කියන්නේ නේටෝ සංවිධානයේ සමාජිකත්වය තුලින්. මොකද නේටෝ සංවිධානයේ ආටිකල් 5 වල තියෙනවා යම් නේටෝ රටකට වෙනත් රටක් ආක්‍රමණයක් කළොත් එය තමන්ගේ රට කරපු දෙයක්සේ සලකා මුළු සංවිධානයම ඒ රටේ සහායට එනවා. උදාහරණයක් විදිහට රුසියාව මහා බ්‍රිතාන්‍යයට ප්‍රහාරයක් එල්ල කළොත් මුළු නේටෝ සංවිධානයේ සමාජිකයන් සියලු දෙනාම ඔවුන් වෙනුවෙන් එන්න ඕන. ඉතින් මෙන්න මේ ශක්තිය ඔවුන්ට ලැබිලා තිබුණා. හැබැයි 1991න් පස්සේ සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ ඒතරම් තර්ජනයක් ඔවුන්ට පේන තිබුණේ නැහැ. නමුත් පූටින්ගේ නායකත්වයෙන් රුසියාව 2008න් පස්සේ විශාල වෙනසක් රුසියානු හමුදාව තුළ කළා. ඉතින් රුසියාව විශාල වශයෙන් ඔවුන්ගේ හමුදාවට ආයෝජනය කළා. හමුදාව බඳවා ගැනීම කළා, නවීන අවියායුධ ගෙනාවා. හැබැයි මහා බ්‍රිතාන්‍ය මේ වෙනස දැක්කේ නැහැ. ඔවුන් තමන්ගේ හමුදාව තරම් ප්‍රබල ලෙස ශක්තිමත් කළේ නැහැ. අද වෙනකොට මහා බ්‍රිතාන්‍ය හමුදාව තාමත් දුර්වල මට්ටමක තියෙන්නේ. වර්තමාන බ්‍රිතාන්‍ය හමුදාවේ ශක්තිය මොන වගේද? ඔව්, ඔවුන්ගේ හමුදාව රෙගියුලර් ෆෝස් එක 73000ක් වගේ ඉන්නේ. තවත් 30000ක පමණ රිසර්ව් එකක් ඉන්නවා. ඒ කියන්නේ උපරිම ලක්ෂයක් වගේ තමයි හමුදාව සතුව ඉන්නේ. ඒ කියන්නේ කොම්බැට් රෙඩි ඉන්නේ ලක්ෂයක් වගේ. ගුවන් හමුදාව ගත්තොත් 30000ක්, නාවික හමුදාව ගත්තොත් 30000ක් වගේ. ඒ කියන්නේ මුළු හමුදාවම ගත්තොත් ලක්ෂ 2කට අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒ කියන්නේ ලංකාවේ හමුදාව තරම්වත් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය හමුදාවට නැහැ. හැබැයි බ්‍රිතාන්‍ය සතුව නවීන අවියාවුධ තියෙනවා. බොහොමයක් ඇමරිකානු නිෂ්පාදන. දැන් ඔවුන්ගේ ගුවන් හමුදාව ගත්තොත් ඔවුන්ට තියෙන්නේ ටයිපූන් ගුවන් යාන. ඒක ඔවුන්ගේම නිෂ්පාදනය. රොයල් එයාර් ෆෝස් එක සතුව F-16 වගේ ගුවන් යාන නැහැ. හැබැයි ඔවුන් F-35 ලයිට්නින් අලුත්ම ඇමරිකානු ප්‍රහාරක යානයේ සතුයි. ඉතින් ගුවන් හමුදාව ගත්තත් ඒතරම් විශාල ෆ්ලීට් එකක් ඔවුන්ට නැහැ. නාවික හමුදාව සතුව දැන් ඔවුන්ට එයාක්‍රාෆ්ට් කැරියර් එකක් තියෙනවා. හැබැයි නාවික හමුදාව වුණත් රුසියාව එක්ක ගත්තාම ඒ තරම් මැච් කරන්න පුළුවන් මට්ටමක නැහැ. කොහොම වුණත් මේ 1945න් පස්සේ බ්‍රිතාන්‍ය ආර්ථිකය ඒ තරම් ප්‍රබල වුණේ නැහැ. මොකද ඔවුන්ට ඊට කලින් කොලනි වලින් ඔවුන්ගේ යටත් වීත වලින් විශාල ආදායමක් ලැබුණා. හැබැයි 45න් පස්සේ ඔවුන්ට ඔවුන්ගේ මේ භූමියෙන් විතරයි ඔවුන්ට ආදායමක් එන්නේ. ඉතින් ඒ නිසාම ඔවුන් ආරක්ෂක වියදම් වගේ දේවල් කපා හැරියා. ඔවුන්ගේ ඇත්තටම ඩිෆෙන්ස් බජට් එක රුසියාවට වඩා ගොඩක් අඩුයි. ඉතින් ඒ නිසාම තමයි ඇමරිකාව උන්ට තර්ජනය කරන්නේ. කරුණා කරලා තමන්ගේ වියදම් වැඩි කරන්න. ඇමරිකාව මත යැපෙන්න එපා. මේක තමයි ට්‍රම්ප්ගේ වෝනින් එක. මහා බ්‍රිතාන්‍ය කියන්නේ නියුක්ලියර් න්‍යෂ්ටික බලවතෙක්. හැබැයි උන්ට ඒ තරම් විශාල ඕහෙඩ්ස් ප්‍රමාණයක් නැහැ. රුසියාවත් එක්ක කොහොමටත් මැච් කරන්න බෑ. ඉතින් මේ බ්‍රිතාන්‍ය දැන් මේ නායකත්වය ගන්න හැදුවට බ්‍රිතාන්‍යයට ඒ තරම් විශාල කැපකිරීමක් කරන්න තරම් ශක්තියක් නැහැ. ඔවුන්ට අලුතෙන් හමුදාවට බඳවා ගැනීම ඒ තරම් ප්‍රබල ලෙස කරන්න බෑ. මොකද බ්‍රිතාන්‍ය ජන සමාජය බොහොම වෙනස්. දැන් ඉස්සර වගේ යුද්ධකාමී නැහැ. ඒතකොට මේ ලක්ෂක විතර හමුදාවක් තියාගෙන යුක්‍රේන යුද්ධය කරන්න පුළුවන්ද? ඇත්තටම බෑ. මොකද යුක්‍රේන යුද්ධය කියන්නේ තනිකරම ඒක ඩ්‍රෝන යුද්ධයක්. ඉතින් මිනිස්සු නැතුව යුද්ධ කරන්නත් බෑ. ඒ වගේම දැන් යුක්‍රේන යුද්ධයට බ්‍රිතාන්‍ය උදව් කරද්දී අපි දැක්කා ඔවුන් දුන්නේ ටැංකි 14යි. චැලෙන්ජර් ටැංකි 14යි. ඒ ටැංකි 14නුත් දෙකක් එකපාරට විනාශ වුණා. ඉන්පසු යුක්‍රේන හමුදා වහාම සියලුම චැලෙන්ජර් ටැංකි ෆ්‍රන්ට් ලයින් එකෙන් ඉවත් කරගත්තා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය මේ
මොඩර්න් වෝෆෙයාර් එකට සූදානම් නැහැ. මහා බ්‍රිතාන්‍යයට ටිකක් හරි ශක්තියක් තියෙන්නේ පෝලන්තය ඇතුළු මේ ඊස්ටර්න් ෆ්ලෑන්ක් එකේ රටවල් වලින්. මොකද ඔවුන් දැඩි රුසියානු විරෝධී. විශේෂයෙන් ගත්තම් පෝලන්තය, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, චෙක් ජනරජය, රුමේනියාව වගේ රටවල් ඉතාම දැඩි ලෙස රුසියානු විරෝධී රටවල්. නමුත් බටහිර පැත්තට වෙන්න ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය එතරම් දැඩි රුසියානු විරෝධී රටවල් නෙමෙයි. නමුත් මේ බ්‍රිතාන්‍ය හදන්නේ මේ සියලු රටවල් එක මිටකට අරගෙන මේ සටනට යන්න. හැබැයි තුර්කිය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම හංගේරියාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ස්ලෝවැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔවුන් මේ එකමුතුවට ඒවිද. මොකද තුර්කිය කියන්නේ රුසියානු හිතවාදී. ඒ වගේම නේටෝ එකත් බැලන්ස් කරන රටක්. ඉතින් මේ නේටෝ එකේ ඇමරිකාව හැරුණම විශාලතම හමුදා ශක්තිය තියෙන තුර්කියට. ඉතින් තුර්කිය නැතුව උන්ට කොහොමත් මේ ගමන යන්න අමාරුයි. ඇමරිකාව නැතුව යුක්‍රේන යුද්ධය කරන්න දැන් මේ නේටෝ සංවිධානයේ සෙසු රටවල් සූදානම් වෙනවා. ඒතර මේකට නායකත්වය දෙන්න කවුද ඉන්නේ? ඔව් මහා බ්‍රිතාන්‍යයේ කී ස්ටමර් මේකේ ලීඩින් රෝල් එක කී ප්ලේයර් වෙන්න හදනවා. ඉතින් ස්ටමර් කියනවා අවශ්‍ය වුණොත් grounds on the boots planes in the air. අවශ්‍ය වුණොත් සොල්දාදෝ යුක්‍රේන යුද භූමියට එවනවා. ප්ලේන් එවනවා යුක්‍රේන හස ආරක්ෂා කරන්න. ඒක ටිකක් තර්ජනාත්මක ප්‍රකාශයක්. කොහොම වුණත් බ්‍රිතාන්‍යයට මේක තනියෙන් කරන්න බෑ. බ්‍රිතාන්‍යයට කොහොමදත් ඇමරිකාව මැච් කරන්න බෑ. ඇමරිකාව කරන එකෙන් අඩුම තරමින් 10න් එකක්වත් බ්‍රිතාන්‍යයට මේ යුද්ධය දිගට ගියොත් කරගන්න බැරි වෙනවා. ඉතින් අද කතා කළේ මේ මහා බ්‍රිතාන්‍ය හමුදා ශක්තිය ගැන. අපි ඉදිරියේදී බ්‍රිතාන්‍ය හමුදාව, රොයල් නේවි, රොයල් එයාර් ෆෝස් මේ ගැනත් කතා කරමු. ඉතින් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.